World Travel Buddies. Hello buddies, අද part 2 එක අපි ගහන්න යන්නේ. ඉතින් අපි යන්නේ හිටියේ පොඩ්ඩක් එළියට පොඩ්ඩක් යන්න බැරුණේ පොඩි නත්තල් පාටියක් තිබ්බරෑ වෙලා. ඒ හින්දා මේ අපි දැන් යනවා අපේ යාළුවෙක් කෙනා මේ මාතරපත් කඩේ ළඟට. අපි දැන් එතෙන්ට යනවා වයින් අපිට තාම plan එකක් නෑ කොහොටද යන්න කියන්නේ කොහොටද යන්න ඕන කොහොටද යන්න ඕන නැති කියලා. ඉතින් මේ අපි බලමු මාතරපත් කඩේ ළඟට ගිහිල්ලා එයත් එක්කත් පොඩි කතාවක් දාලා කොහොටද යන්නේ කියලා plan කරගෙන මොකද්ද වෙන්නේ කියලා බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් part 2 එක තමයි මේ වෙන්නේ. මේ අපි ගහගෙන යන්නේ. ඉතින් අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉස්සරහට. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න. කියනම ජය වේවා. guys අපි බස් එක ගන්න ආවා මෙතන බස් හෝල්ට් එකට. 117 බස් එකට තමයි අපි නගින්න ඕනේ. මේ යාළුවෝ ඉන්නවා මෙතන. හැම බස් වලට එකම මෙතන මේ වගේ මේ නම්බරයක් ගහලා තියෙනවා 110 දැන් මෙතන තව බස් නවත්තනවා නම් එතන මේ නම්බර්ස් ගහලා තියෙනවා අදාළ බස් වල. අපි යන්නේ දැන් මාතරබත් කඩේටනේ. එතකොට අපිට මේකේ බලන්න පුළුවන් අපි ලොකේෂන් එක දාලා තියෙන්නේ මේ පෙන්නන්නේ 117. මෙතන මේ ගහලා තියෙන්නේ. ඒ කියන්නේ අපි යන්න ඕන බස් එක. ඊට පස්සේ අපිට චූටි දුරක් ආයෙ පයින් යන්න තියෙනවා. ඊට පස්සේ එතනින් ගිහිල්ලා අපි ආයෙ ගන්න ඕනේ 66 නම්බරේ තියෙන බස් එක. ඊට එතනින් ආයෙ චුට්ට දුරක් යන්න තියෙනවා අපේ අදාළ ලොකේෂන් එකට. එතකොට අපිට යන්න පුළුවන්. එතකොට මේ තමන් ඉන්න තැන අනුව ඩිපෙන්ඩ් වෙනවා මේ බස් එක. අපි ඉන්න තැන නම් පෙන්නන්න අපිට 117. ඉතින් Google Map එකෙත් පෙන්නනවා යන්න ඕනේ බස් එක මොකක්ද කියලා. දැන් මේකේ වුණත් මේකුණත් මේ දැන් තව ටයිම් එක දාලා තියෙනවා. මේ 1:1ට බස් එක එනවා. ආයෙත් දැන් මේ වෙලාව දාලා තියෙනවා බස් එකේ ටයිමින් එක. ඉතින් විනාඩි මම හිතන්නේ 10 15 වගේ තියෙනවානේ. 15 වගේ බස් තියෙනවා හැමදැනටම. ගයිස් අපේ බස් එක ආවා. ගයිස් මාර කේස් එක මේ අපි ආවට පස්සේ මාතලපත් කඩේ වහලා මේ හැරි තියෙන අලුතෙන් දාපු ලාභ කඩේ අපි යනවා දැන් ඒකේ පැත්තට මොනවද තියෙන්නේ කියලා බලන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. අතට ගිහිල්ලා වීඩියෝ කරන්න නම් පුළුවන් මේ දන්නේ. බලමු කොනේ හැටි කියලා මොනවද තියෙන්නේ කියලා. අපේ යාළුවෝ දෙන්නේ හැරි ඉන්නවා. ගයිස් මේක තමයි ලාභ කඩේ. මේකේ ලංකාවේ වලට ඕන බඩුවක් තියනවා ගන්න. ටීම් එකකට තියනවා ලංකාවේ. බයිට් පැකට් සියල්ල තියෙනවා. මේවා ප්‍රයිස් දාන්නේ නැහැ මොකද මේ වීඩියෝ එක දික් වෙන හින්දා. අපඩම් තියෙනවා. බුකරෙස්ට් වල අලුතෙන් එන්න ඉන්න කෙනෙකුට මේක වටිනවා. කුණපාගුඩු විස්කුඩු කිරලා ගන්න පුළුවන් මිරිස්කුඩු කෑලි මිරිස් 3-5 ගම් මිරිස් හැමදේම තියෙනවා. කටකජුත් තියෙනවා. වේලිච්ච මිරිස් තියෙනවා. අබ තියෙනවා. ඉතින් ලංකාවේ රහට කන්න පුළුවන් මේකෙන් බඩු අරන් ගියොත් වලට. එළවලුත් තියෙනවා. දැන් එළවලු ලොඩුවලා තියෙනවා. මේකෙත් තියෙනවා. කරවල තියෙනවා. කොස්සට තියෙනවා. රොටි වර්ග තියෙනවා. හාල් වර්ග තියෙනවා. මේක ඇවිල්ලා පල්ලෙහාට තියෙන පල්ලෙහා ෂොප් එක තියෙනවා. ගිහිල්ලා බලමු. පල්ලෙහා තියෙනවා හාල් වර්ග තියෙනවා. හාල් වර්ගයක්ම තියෙනවා.
මන්නම් මේ පරිප්පු එක අද තමයි එක්කේ. මික්ස් එකක් තියෙන මේක මම අද දැක්කේ. ඒ උදි මේ පරිප්පු මේ ලොකු කඩල පරිප්පු කියන්නේ කිලෝගේ ප්‍රයිස් එක ගහලා තියෙනවා ඔයාලට පුළුවන් මෙතනින් අරගෙන තරහදියක් තියෙන එකකින් කිරා ගන්න. සෝයා තියෙනවා. මේ රතු හාලින්දන් තියෙනවා මේකේ. හැමදේම තියෙනවා. නූල්ලස් අරග ලංකාවේ තියෙන. සැමන් තියෙනවා. පිටි. පාම් පිටි. සෝයා වර්ග හැම එකම තියෙනවා. කරෝ තියෙනවා. හාල් මෙස් තියෙනවා. මෙතනක් තියෙනවා කිලෝ 10 ඒවා බාස්මති. මේක තමයි ඉතින් පල්ලෙහා තට්ටුව. හලෝ ගයිස් අපි ගියා ලාඹ කඩේට. ඊට පස්සේ එතනින් පස්සේ අපි ආවා බුකරෙස්ට් වල තියෙන සෙක්ටර් 6 එකේ මෙතන පොඩි නත්තල් නිකන් කානිවල් එකක් වගේ යනවා ඒක බලන්න. සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් යනවා පේන එක වලට. මම හිතන්නේ මේක රැට තමයි ලස්සන තියෙන. මොකද මේ මේවා පේන තුවාලේ වෙන ලයිට් එකම තාම දාලා නැහැ. මේ අපි ටිකක් රැ වෙනකන් ඉන්න හින්දා බලමු මේවා ටික බලා ගන්න පුළුවන්. මේ පත්ත සීතලයි මේ හිටියට. අපි බලමු මෙතෙන් කියලා. මොකද මේ වටේ පරිසරය අර අඳුරු ගතිය තිබ්බට තාම වෙලා මෙහි 4යි වෙලා. මේක මේ පාක් එකක් මැද්දේ යන්නේ. මම හිතන්නේ බුකරෙස්ට් වල තියෙන ලස්සනම මේ කානිවල් එකේ තියෙන මෙහි. ගිහිල්ලා බලමු ඉතින්. අපි ලාභ කඩේ ගාන ඉඳලා පැයක් විතර ගියා මෙතෙන්ට එන්න. ඉතින් බලමු කොනේ එතෙන් ගිහිල්ලා කීන තරම් ලස්සනයිද කියලානේ. හැබැයි සෑහෙන ක්‍රවුඩ් එකක් යන හින්දා හිතනවා ලස්සන ඇති කියලා. ඇත්තම කිව්වොත් මේ මෙහෙට එන්න ප්ලෑන් එකක් තිබ්බේ නෑ අපේ. කොහොමද ඉතින් අර මේ ලාභ කඩේ ගාටල කට්ටිය කතා වුණා මෙහෙට එමු කියලා. ඊට පස්සේ අපි ආවා. පොඩ්ඩක් අඳුරු ගතිය ඇති. මොකද මෙහෙ දැන් හිමි වටන ගන්න මේ මන්ට කරවල වෙනවා. හවස 4 වගේ කියන්නේ ලංකාවේ 6 වගේ වෙනවා. Hello. ලස්සන මේ පාලෙම ලයිට් දානවා තාම දාලා නැහැ.
බඩ්ඩෙනකුත් තියෙනවා ලංකාවේ විදියට. මේක ඔයාලට ඔක්කොම පෙන්වන්න ගියොත් නම් ගොඩක් වෙලා යයි. මේ මම අවශ්‍ය ටික විතරක් ඔයාලට පෙන්වන්න. කැමෙන් මෙතන මේ හිම පදින්න තියෙනවා. අපි පදින්නම් කියලා හිතේ තියාගෙන ආවේ. පොඩ්ඩක් බලන්න ඉතකල. නේද තුතු කරිනා උන්ද. Ya kalban. Guys, හිම පදින්න යන්නේ වැටේ දන්නේ නැහැ. මේ වෙනවනේ. අලුත් අත්දැකීමක් ගන්න යන්නේ පළවෙනි අලෙත්තරා හරි මට කැන්නක දෙන්නවා. ගයිස් මේ හිම පදිනවා දාන්න බැරි වුණා. මේ අපිට පොඩ්ඩක් අර බැලන්ස් නැති හින්දා මේ ටිකක් අර සිස්ටම් එක අල්ලගන්න ටිකක් වෙලා ගියා. ඉතින් මේ වීඩියෝ කරන්න විදියක් තිබ්බේ නැහැ. කැම් එකත් අරගෙන ඒක යන්න බෑ. වැටුනොත් එහෙම කැම් එකක් වැටෙනවා. ඒකින්ද අපි ඒකේ වීඩියෝ එකක් ගත්තේ නැහැ. බලන්න කොහොමද කියලා මේ අපිට යන්න මේක යටි යන්න හදන්නේ. ඉස්සෙල්ලා යන්ක බලන්න එතෙන්ද කොහෙන්ද යන්න තියෙන්නේ බලන්න. අපි අරක යටි යන්න කලින් අපි බැලුවේ මේක යන්න. යන්ක බලන්න මේ එකත් පොලිම දන්නේ කියන්නේ. මේක try කරන්නේ කොහොමද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි දිනුවොත් මේකක් හම්බ වෙනවා. ලොකු කවුන්ට් එකකුත් නෑ වගේ යන්න. ගියා නම් හරි වගේ. guys මේක යන්න හදන්නේ. ටිකට් එක ඇවිල්ලා ලේ 30යි. යාළුවෝ දුන්න ටිකට් ගන්න. වීඩියෝත් එක දිගට මින් අපි බලමු මේකෙන් උඩට ගිහලා කොයි වගේද පේන්නේ කියලා. ලංකාවේ? නෑ ජමානේ. ලංකාවේ අයියා කෙනෙක්. guys ඉඳගන්න යන්නේ වට දෙකක් යවනවලු. අන්දෙන් විතරයි මේකට දාලා තියෙන්නේ. අපි යන්නේ මේ මට ඔය පැත්ත දෙනවා. යා guys මේ කැම් එකට ගන්න බෑ මාර ලස්සනයි. right දෙන්නේ උඩම
කිව්වොත් මේක උඩ හිටින් මේ උඩට එන්න සීතල වැඩි වෙනවා. මේ මොකද උඩට එන්න සීතල වැඩි වෙනවා කියන්නේ පල්ලෙහා සීතල ටිකක් අඩුයි. බලන්න. guys මෙතෙන්ට නම් ආව crowd එක වැඩි මොකද මෙතන මාර ලස්සනයි. මේ පාර්ක් එක famous වෙන්න විශේෂ හේතුව මෙන්න මේක තමයි. මෙන්න මේ අතට යන එක. මෙතන guys මාරම ලස්සනයි. මිනිස්සු ෆොටෝ ගහනවා. සෑහෙන crowd එකක් ඉන්නවා මේක ඇතුලේ. Ось це тепер ඉතින් මේක ඉවරයි. කොහොම තමයි මේක ලස්සන. මාරම ලස්සනයි. මේ කියන්න දෙන්නේ නැහැ. කැම් එකට ගන්නත් හරි අමාරුයි. මේ ප්ලේස් එක මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව මෙන්න මේක නිසා. guys පාර්ලිමේන්තුවට ආවා. ලස්සනයි. අපි අර පාර්ලිමේන්තුවේ දැන් පල්ලෙහාට දැස්සා. අපි දැන් ආවා හොට් වයින් එකක් ගන්න. බලමුනේ රත් කරපු වයින් එකක් ගහලා ලේ 17ක් වෙනවා මිලිලිටර 300. මගේ යාළුවා පොලිම ඉන්නේ. ඒක මාර පොලිමක් තියෙන්නේ. අපි ආවට පස්සේ රහ බලමුනේ ඒක කොයි වගේද කියලා. guys hot wine එක හම්බුණා. Fruta de poder supermilo. මෙතෙන්ට ඇවිල්ලා hot wine එකක් ගැහුණේ ඒ කියන්නේ ඉතින් guys වැඩක් නෑ. අපිත් ඉතින් ගත්තා hot wine එකක් ගහන්න. බලමුනේ. මේකට දෙහි කෑල්ලකුත් දාලා තියෙනවා. hello cheers. Cheers. Welcome. Yeah. cheese with bacon, eggs. අපි අර ගියම නැත්නම් බලන්න. guys අපි කණ්ඩ ගත්තා පෝක් තියෙනවා. පෝෂන් 3ක් තියෙනවා. රොටි වගේක් තියෙනවා මෙහි මේ. අමුතු රොටියක් මේ කාලා බලන්න ඕනේ රහ කොහොමද බලන්න. හොට් වයින් එකක් තියෙනවා. හොට් වයින් එක මමත් ගෙහුවා ඉවර වෙන්න මේ අපි කාලා බලමු. hello guys අපි කානිවල් එක බලලා ආවා. අපි දැන් බ්ලොග් එක එන්න කරන්න තන්නේ ගෙදර ඇවිල්ලා දැන් ගෙදර ඉන්නේ. එහෙනම් part 3 එකක් සමහරක් විටේ තාම ෂුවර් එකක් නැහැ. හැබැයි part 3 එකක් එනවා නම් අපි මේ වීඩියෝ එකේ අවසානයේදී දානවා. ඉතින් එහෙනම් කට්ටියටම ජය වේවා.
අපි ඊළඟ වීඩියෝ එකේදී සෙට් වෙමු. එහෙනම් අපි පාර්ට් 3 එකක් කොහොම යන අරන් ආවා. අදත් යනවා ක්‍රිස්මස් කානිවල් එකක් බලන්න. බලන්න මෙයාලගේ කෑම කොහොමද කියලා. හැබැයි රහයි අපි කෑවා. යා මේ ශ්‍රී ලංකන් කිව්වට කවුරුත් දන්නේ නැහැ. යාලා අපිට free දුන්නා. මුල්තෝස් thank you. අපිට free දුන්නා. ටැක් කෙනාගේ අද මගේ බර්ත්ඩේ එක. අද දෙසැම්බර් මගේ අලුත් අවුරුද්ද උදා වෙනවා.